අදත් ආව ලයිබ්‍රරි එකට. අද මුළු දවසම අපිට ලෙක්චර් නැහැ. පෝස්ට්පෝන් කරා කියලා උදේ සර් මැසේජ් එකක් දාලා තිබ්බ ගෲප් එකට. ඉතින් සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ඉඳන් මට කිසි වැඩක් කරන්න බෑ. මම ලයිබ්‍රරි ආවම නම් පොඩි හරි වැඩක් කරනවා. ඉතින් මේ තියෙන්නේ මම ඉස්සෙල්ලාම මගේ to do list එක හදා ගන්නවා. ඒක තමයි මම ඉස්සෙල්ලාම කරන්නේ. මොනවද මට කරන්න තියෙන්නේ කියලා බලලා ඒ ටික ලියා ගන්නවා. එතකොට මට ලේසියි, මට මුකුත් මග ඇරෙන්නේ නැහැ. ඒක තමයි දැන් මම ඔය කරන්නේ. චූටි බ්‍රේක් එකක් ගන්න හිතාගෙන මම මිල්ක් බාර් එකට ගිහින් මෙන්න මේවා කෑවා. ආයෙමත් ඉක්මනට දුවගෙන ඇවිල්ලා මම වැඩ කරා. මං මේ වෙනකොට වැඩ ගොඩක් ඉවර කරලා තිබ්බේ. මං ඉතින් මෙන්න මේ වගේ සුන්දරත්වයේ විඳ විඳ මගේ වැඩ ටික ඉවර කරගත්තා එක වැඩක් ඇරෙන්න. මගේ වීඩියෝ එක එඩිට් කරන වැඩේ තමයි මට කරගන්න බැරිනේ. මගේ ඇකඩමික් වැඩ ටික නම් මම කරගත්තා. ඉතින් අද දවසට ඔච්චරයි මම කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මම වගේ to do list එකක් හදාගෙන ප්ලෑන් කරලා මැනේජ් කරලා හරියට වැඩ ටික කරන්න මැසේජ් එකක් දාන්න. මම ඒක කොහොමද කරන්න කියලා දෙන්නම්. එතකොට හරිම ලේසි වගේම ඉක්මනට අපේ වැඩ ටික ඉවර වෙනවා. ඒක අපිට නොදැනීම අපි වැඩ ඉවර කරලා සේරම කරලා ඉවර වෙනවා. ඒ නිසා to do list එකක් හදාගන්න එක හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. ඒක තමයි මම හිතන විදිය. ඔයගොල්ලෝ කොහොමද දන්නේ? මැසේජ් එකක් දාන්න. ඉතින් ආයෙමත් ඔයාලා ස්ටඩි බ්ලොග්ස් වලට කැමති නම් මැසේජ් එකක් දාන්න. මම ස්ටඩි බ්ලොග්ස් ගේන්නම්. බයි බයි.